ඇත්තටම මේ අද මම ඉන්නේ විශේෂ අලෙවිකරණය සම්බන්ධ වැඩසටහනක. අලෙවිකරණය කියලා කියන්නේ සයිකොලොජිකල් තනිකරම මේ වැඩක් එක ප්‍රොජෙක්ට් එකක්. මනෝවිද්‍යාත්මකව අලෙවිකරණය හරියට භාවිතා කරොත් ඒ මනෝවිද්‍යාවේ කරුණු හරි ලස්සනට ඕනම කෙනෙක්ව දිනා ගන්න පුළුවන්. ඒතර මනෝවිද්‍යාත්මකව බල ගැන්වෙන්නේ නැතුව සයිකොලොජිකලි ඇතුලෙන් හොඳට රවුස් වෙන්නේ නැතුව ගිහිල්ලා මොනවා විකුණන්න හැදුවත් කඩේක බඩුවක් විකුණන්න හැදුවත් මොන හරි දෙයක් කන්වින්ස් කරන්න හැදුවත් ප්‍රසන්ටේෂන් එකක් කරන්න හැදුවත් හරි අපහසුයි කරගන්න. ඒ නිසා සයිකොලොජිකලි මනෝවිද්‍යාත්මකව ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මේ මම යන කාරණය හරියටම සිද්ධ වෙනවා. මේ යන කාරණය හරියටම මම කරනවා. ඒක සිද්ධ වෙලා ඉවරයි. ඔල්රෙඩි ඒකේ ප්‍රතිඵලය ඇවිල්ලා ඉවරයි කියලා මනසෙන් චිත්‍රපටය වගේ දකින්න. ඒක තමයි ප්‍රධානම දේ අලෙවිකරණය. නිසා පැහැදිලිවම ඔයා මොන හරි දෙයක් විකුණනවා නම් මොන හරි දෙයක් ප්‍රසන්ට් කරනවා නම් කියනවා නම් ඒක හරියටම අදහන්න ඕන ඔයාගේ ඇතුලේ. ඔයා අදහලා ඒකම එක සිද්ධ වෙලා ඉවරයි. ඒක අනිවාර්යයෙන් මේක සාර්ථක වෙලා ඉවරයි කියලා ෆයිනල් රිසල්ට් එක ඔයාගේ ඔළුව ඇතුලේ තියෙනවා. ඒක තමයි නම්බර් 1 and ප්‍රධානම දේ. Thank you.